මොකද මේ කාඩ් එකක් හං කරන්නේ? මම බැලුවා මේ ඩෙබිට් කාඩ් එකේ NFC තියෙනවනේ. මේ NFC එක පාවිච්චි කරලා අපේ iPhone එකේ NFC මේකේ NFC තියෙනවද? මේ තියෙන බා. හරි හරි. මේ logo එක තියෙනවා කියන්නේ NFC තියෙන කාඩ් එක. ඉතින් අපිට මේ iPhone එකේ NFC තියෙනවනේ බා. ඔව්. මේ NFC එක පාවිච්චි කරලා මේ මොකක් හරි ඇක්ටිවිටි ඒ කියන්නේ මේකට ටැප් කරලා මොකක් හරි කරගන්න පුළුවන්ද? ඔව් මේක ටැප් කරමුම් බං. දැන් අර මේ අඩෝ. අර පේමන්ට් එහෙම කරන්න බා. ඔව්. අන්න ඒ වගේ අපිට iPhone එකේ මොකක් හරි වෙන්න හදන්න පුළුවන් බා. අඩෝ. ඉතින් බං මේ iPhone එකේ තියෙන බං මේ ෂෝට්කට් කියලා අපේ කොතන මුලින්ද බල? මේ මෙතන තියෙනවා බං. මේ ෂෝට්කට් කියලා ඇප් එකක් තියෙනවා නේද? මේ ෂෝට්කට් ඇප් එකට ගිහුවම ඒකේ තියෙන ඔටෝමේෂන් කියලා හරි. ඔටෝමේෂන් එකට ගිහුවම අපි දානවා නිව් ඔටෝමේෂන්. එකට ගිහිල්ලා මේ පල්ලෙහාට යද්දි තියෙනවා NFC කියලා හරි. ඉතින් මෙතන තියෙනවා NFC එක ඇතුළට ගිහුවම මෙතන උඩම තියෙනවා ස්කෑන් කරන්න හරි. ස්කෑන් එකට ගිහුවම අපිට මේ ටැප් කරන්න තියෙනවා. මේක NFC තියෙනවා. මේ ටැප් කරපුවම දැන් අපිට නේම් එකක් දාන්න පුළුවන් හරි. අපි නිකන් නමක් දාමුකෝ. දාපුවම මචං මෙතන next කියලා එනවා. next කියලා ආවම අපිට මේ තියෙන ඕන ඇක්ටිවිටි එකක් දාන්න පුළුවන් බා. ඒ කියන්නේ මේ අපි ටැප් කරපුවම ඔව් මේක ටැප් කරපුවම මේ ඇක්ටිවිටි එකක් එනවා. අපි දැන් normal ඇක්ටිවිටි එකක් දාමු කෝල් එකක් ගන්න ඕයි. call to person හරිද? ඊට මම දාන්නම්. අපි නම්බර් එකම දාන්නම්. මම දාපුවම ඔන්න දැන් when rhythm is detected call එකක් යන විදිහට තමයි හදලා තියෙන්නේ හරිද? මම දැන් ෆෝන් එක ඔෆ් කරලා on කරනවා හරිද? මේක ටැප් කරපුවම මචං මේක රන් වෙනවා හරිද? එතකොට කෝල් එකක් යනකොට මේක අපිට ඔටෝ කෝල් එක යන විදිහට දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි ටච් කරන්න හදුවා. මේ මෙතනින් රන් ඉමීඩියට්ලි දුන්නාම ඒක ඔටෝ රන් වෙනවා බා. ඕම් බලන්න. ඔටෝ කෝල් එක යනවා බා. අඩෝ ආයෙත් ෆෝන් එක ඔෆ් කරලා කරමු. ඔටෝ කෝල් එක යනවා. සුපිරිනේ. මේ වගේ තව වැඩ කරන්න පුළුවන් බා. ඒ කියන්නේ අපේ ඇප්ලිකේෂන් එකක් ඕපන් වෙන්න ඕයි. ඒක වැඩ කරන්න පුළුවන් බා. ඕනනම් ෆොටෝ එකක් අදින්න. අඩෝ සුපිරිනේ.